Toyota කාර් එකක් ආවා. ඒකේ කස්ටමර් කම්ප්ලේන් එක තමයි ලෝන් ක්‍රෑන්කින් ටයිම් එකක් තියෙනවා කිව්වා. චෙක් එන්ජින් ලයිට් එක පත් වෙනවා කිව්වා. ට්‍රැක්ෂන් ලයිට් පත් වෙනවා කිව්වා. ඒකේ ප්‍රධානම එක ලෝ පවර්. ඒ කියන්නේ ටිකක් වෙලා යනකොට වාහනේ අදින්න නැති වෙනවා කිව්වා. ඉතින් බලමු අපි ස්කෑන් කරලා මොකද්ද කියලා. මුලින්ම අපි කස්ටමර් කම්ප්ලේන් එක බලමු. ඒ කියන්නේ ලෝන් ක්‍රෑන්කින් ටයිම් එකක් එනවා කිව්වා. and චෙක් එන්ජින් ලයිට් එකත් චෙක් කරමු. මේක පුෂ් ස්ටාර්ට් බටන් සිස්ටම් එකක්. මුලින්ම මම අපි ස්ටාර්ට් කරලා බලමු. කස්ටමර්ගේ කම්ප්ලේන් එක හරි චෙක් එන්ජින් ලයිට් එක නම් පත් වෙනවා. ලෝන් ක්‍රෑන්කින් ටයිම් එකකුත් තියෙනවා. ඉතින් අපි බලමු මොකද්ද මේ ස්කෑන් කරලා බලමු මොකද්ද මේකේ පෙන්නන ෆෝල්ට් කෝඩ් එක කියලා. මුලින්ම එන්ජින් එක ඕෆ් කරලා මේ ඉග්නිෂන් විතරක් ඔන් එකට තියාගත්තා. මේකේ වින් නම්බර් එක රීඩ් කරන්නේ නැහැ. එතකොට අපි මේකේ දැන් අහනවා ඒගොල්ලෝ මැනුවලි වින් නම්බර් එක ඒ කියන්නේ එන්ටර් කරන්න කියලා කියන්නේ. මම මේකේ මැනුවලි වින් නම්බර් එක එන්ටර් කරන්න යන්නේ. NM වින් නම්බර් එක එන්ටර් කරා. ඕකේ කරමු. සමහරක් වාහනවල ඔටෝම වින් නම්බර්. ඒ කියන්නේ අලුත් වාහනවල ගොඩක් වෙලාට වින් නම්බර් එක ඔටෝස් එයා ගන්නවා. සාමාන්‍ය 2010න් පල්ලෙහා වගේ වෙනකොට වින් නම්බර් එක එයාට ඔටෝ ගන්න බෑ. එතකොට Toyota එකක්. මේක 16 පින් එකක්. Europe and other කියන එක යන්නේ. ඕකේ කරමු. මම මේක කෙලින්ම engine and ECT කියන එකට යන්නේ. check engine light read fault code වලට ගිහින් බලමු මොකද්ද මේකේ එන fault code එක කියලා. අපලට පේන fuel system leak detected කියලා එනවා large leak P0093 මේක තමයි මේකේ ඒ කියන්නේ fault code එක. ඒ කියන්නේ මේ වගේ fault code එකක් එන්නේ මොකද්ද හේතුව කියලා අපිට මේකේ code search වලට ගිහින් ඕනනම් බලන්න පුළුවන්. නිකන් සාමාන්‍ය ඉන්ටර්නෙට් එකේ සහාය ලබා ගන්න පුළුවන්. මම මේක ඉරේස් කරලා බලනවා මේක ඉරේස් වෙනවද කියලා. clear fault code. okay fault memory එක complete. දැන් බලමු රීඩ් කරලා අපෝ ක්ලියර් වෙලාද කියලා. ඔකට පේන no DTC. මම දැන් මේක ස්ටාර්ට් කරලා බලමු මේකේ check engine light එක නිවෙනවද කියලා. cranking time එක නම් ගොඩාක් වෙලා ගන්න long cranking time එක. හරි හැබැයි check engine light එක මෙතන නෑ. දැන් ඔයගොල්ලන්ට පේනවා නිවිලා තියෙන්නේ. අනිවාර්යයෙන් ඒ කියන්නේ fault code එක එනවා කියන එක.
මම මේක ඩ්‍රයිව් කරලා ගන්න ආපහු ඩ්‍රයිව් කරාම කොහොමද මේක අනිවාර්යෙන් චෙක් එන්ජින් ලයිට් එක එනවා. අපි ඉස්සරහට වීඩියෝ එක බලමු. මම මෙතන මේ වීඩියෝ එක දැන්ට පොඩ්ඩක් නවත්තනවා.